අපි පෙරහැරි දැන් මේ ඉදිරියට ගමන් කරන්නේ. මේත් අපේ කර්මාන්තයක්. ඔව්. ආපහු අපි වෙනස් වෙනවා. ආපහු අපි වෙනස් වෙනවා. සංස්කෘතියේ වෙනස. මම හිතන්නේ දමිළ සංස්කෘතිය තුල තියෙන තවත් ගැමි නැටුමක් තමයි තේදලු නැටුම කියලා කියන්නේ. අපි ඕකට කියන්නේ ඇත්තටම කොළොදු පරිතාල් කියලා. අපි දමිළ ගැමි නැටුම් හඳුනනකොට අරකට කරගම් කිව්වා වගේම මේකට කියන්නේ අපි කොළොදු පරිතාල් කියලා. ඒ කියන්නේ මේ තේදලු නැටුම. මම හිතන්නේ දමිළ ජනයාගේ ප්‍රධාන වෘත්තියක් තමයි තේදලු නෙලීම. අන්න ඒ තේදලු නෙලීමේ තියෙන විවිධ ක්‍රියාකාරකම් ඇසුරු කර ගැනීමෙන් තමයි මේ තේදලු නෙලීමේ නැටුම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට පොඩි හාස්‍යයකුත් එකතු කරලා තියෙන බවක් පේනවා. වත්තේ මහත්තයා එකතු කරලා නේද? මහත්තයා එකතු කරලා තියෙනවා. බොහොම කම්කටොළු මැද ජීවත් වෙන පිරිසක්. ඒ පිරිසගේ ස්වභාවය තමයි මේ පෙන්වන්නේ නේද? පෙන්වන්න කරන්නේ. ඒ මං හිතන්නේ තේ දැල්ලෙන් ඒක මුළු ලෝකෙටම කියාපානවා. RMV මදුවන්ති ගුරුතුමියට අයත් දිලෙනතරු කලායතනයේ දූ දරුවෝ තමයි අද දවසේ මේ රංගනය පෙරහැරට එකතු කරන්නේ. මේ ඒ සංස්කෘතියටම ආවේනික වූ වාද්‍ය වෘන්දයනේ. ඒ වාද්‍ය භාණ්ඩ ඇසුරු කරගනිමින් ඒවට තියෙන වාදනයන් තමයි අපිට මේ දක්නට ලැබෙන්නේ. ඔව්. තවිල් බෙරය,